බෙහෙවින්ම සැලකිලිමත් විය යුතු දෙයක් තමයි අපි ආහාරයට ගන්න තෙල් වර්ග. එම නිසා අපි විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතුයි අපේ ආහාරයට එකතු කරන පොල් තෙල් සම්බන්ධව. අපේ දෛනික තෙල් අවශ්‍යතාවය අපිට ලැබෙන්නේ තෙල් විදිහටම ආහාරයට ගැනීමෙන් පමණයි කියලා. ලෝකෙ හොයාගෙන තියෙන හොඳම ෆුඩ් ෆයිබර් එකක් තමයි කොකනට් ෆුඩ් ෆයිබර් කියන්නේ. ඊළඟට අපි කතා කරමු නිවසේදී පොල් තෙල් සකස් කිරීම සම්බන්ධව. අපේ ඒ කාලේ ඉඳන්ම අපේ ග්‍රාමීය ප්‍රදේශවල ගැමියන්ගේ පුරුද්දක් තමයි ගෙදර කොප්පර ටික වේලගෙන ළඟම තියෙන තෙල් මෝලට ගිහිල්ලා තෙල් හිඳගන්න. නමුත් ඒකේ මම දකින විදිහට අපිට තියෙන හොඳ පැත්තට වැඩිය නරක පැත්ත වැඩි. විශේෂයෙන්ම සඳහන් කරනවා නම් අපි ඔය කොප්පර වේලනකොට අපිට හියුමිඩිටි එක, ඒ කියන්නේ පරිසරයේ තියෙන ජලාංශු ප්‍රමාණය අපිට කන්ට්‍රෝල් කරන්න බෑ. එතකොට ගොඩක් වෙලාවට ඔය කොප්පරවල ඇතුලේ පුස් හැදෙනවා. ඔයගොල්ලෝ දැකලා ඇති කොළ පාටට හුරු පුස් එකක් සාමාන්‍ය සුලභව ඔය කොප්පරවල දකින්න පුළුවන්. එම පුස් එක අපි නම් කරන්නේ ඇස්පජිලස් කියලා. ඒ ඇස්පජිලස් එකෙන් තමයි ඇෆ්ලටොක්සින් කියන පිළිකාකාරකය නිෂ්පාදනය වෙන්නේ. එතකොට අපි ඒ කොප්පර ගෙනහිල්ලා තෙල් මෝලෙන් තෙල් හිඳගෙන එනකොට එම තෙල් වල අනිවාර්යයෙන්ම මේ ඇෆ්ලටොක්සින් අඩංගු වෙනවාමයි. අනිත් දේ තමයි අපි එදා ඉඳන්ම ඇෆ්ලටොක්සින් අඩු හෝ වැඩි වශයෙන් ආහාරයට අරගෙන තියෙනවා. නමුත් මේ මෑත කාලයේ කරපු පර්යේෂණ වලින් තමයි ඇස්පර්ජිලස් කියන එක පිළිකාකාරකයක් අපේ පොල් තෙල් වල අඩංගුයි කියලා සොයාගෙන තියෙන්නේ. එතකොට අපි පොල් තෙල් ආහාරයට ගන්නකොට යම්කිසි ඇස්පර්ජිලස් ප්‍රමාණයක් අපි ආහාරයට ගන්නවා. එතකොට එදා ඉඳන් සමහර විට පිළිකා රෝගීන් වැඩි වෙන්න මේකත් හේතුවක් වෙන්න පුළුවන්. නමුත් දැනට මාකට් එකට ඒ කියන්නේ වෙළඳපොළට නිකුත් කරන පොල් තෙල් වලට සාමාන්‍යයෙන් සියලුම ආයතන මගින් ඇසුරුම් කරන පොල් තෙල් සඳහා ඇස්පර්ජිලස් සහ ඇෆ්ලටොක්සින් වලට චෙක් කරලා ඒ කියන්නේ රසායනාගාරයක් හරහා සහතිකපතක් ලබා ගත යුතු වෙනවා. එම නිසා ඇසුරුම් කරපු පොල් තෙල් ලබා ගන්නකොට අපිට තියෙන තවත් වාසියක් තමයි ඇෆ්ලටොක්සින් වලින් තොර පොල් තෙල් එකක් ලබා ගන්න පුළුවන් වෙන එක. නමුත් මාකට් එකේ තියෙන තෙල් මිලදී ගද්දී ඒ නිෂ්පාදකයා පිළිබඳවත් අපි අවධානය යොමු කළ යුතුම වෙනවා. අපි ඒ පිළිබඳව මාකට් එකේ තියෙන තෙල් වර්ග පිළිබඳව ඉදිරියේදී වෙනත් වීඩියෝකින් අපි කතා කරමු. ඊළඟට අපි කතා කරන්න ඕන අනිකුත් තෙල් වර්ග. මාකට් එකේ තියෙන පොල් තෙල් විතරක් නෙවෙයිනේ. අපේ මාකට් එකේ පොල් තෙල් වලට අමතරව සන්ෆ්ලවර් ඔයිල්, ඒ කියන්නේ සූර්යකාන්ත තෙල්, සෝයා ඔයිල්, ඊට පස්සේ ඔලිව් ඔයිල්, තල තෙල්, ඒ වගේ බොහෝ තෙල් වර්ග අපිට ලබා ගන්න පුළුවන්. නමුත් ඇත්තටම කිව්වොත් අපි පොල් තෙල් පමණක් ආහාරයට ගැනීම සුදුසු වෙන්නේ නැහැ. මොකද අපේ ශරීරයට පොල් තෙල් වල බහුල වශයෙන් අඩංගු ශ්‍රම්තෘප්ත මේදාම්ලය වගේම අශ්‍රම්තෘප්ත මේදාම්ලයත් යම්කිසි ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. එතකොට අපි තෙල් වර්ග ගන්නකොට අපිට පුළුවන් නම් එක එක් ආහාර වර්ග සඳහා සුදුසු තෙල් වර්ග යොදා ගන්නවා නම් අපිට මේක සමතුලිත කරගන්න පුළුවන්. ඒ කියන්නේ අපි ගැඹුරු තෙලේ බදින ආහාර සඳහා සුදුසුම තෙල් වර්ගය තමයි ශ්‍රම්තෘප්ත මේදාම්ලය වැඩි වශයෙන් අඩංගු පොල් තෙල්. එතකොට අපිට සාමාන්‍ය පර්යේෂණ වලින් සනාථ කරලා තියෙනවා පොල් තෙල් ගැඹුරු තෙලේ ආහාර සකස් කිරීම සඳහා වාර 2ක් 3ක් පමණ භාවිතා කරන්න පුළුවන්. එතකොට අනිත් තෙල් වර්ග, ඒ කියන්නේ ෆාම් ඔයිල් වගේ, සන්ෆ්ලවර් ඔයිල් වගේ තෙල් වල වැඩි වශයෙන් අඩංගු වෙන්නේ අසම්තෘප්ත මේදාම්. එතකොට අපිට ඒ තෙල් වර්ග ගැඹුරු තෙලේ ආහාර පිසීම වගේ දේවල් වලට භාවිතා කරන්න අපහසුයි. ඒ කියන්නේ භාවිතා නොකරන තරමට හොඳයි. ඒ වගේම එක් වරකට වඩා කිසිම විටක භාවිතා කරන්න එපා.
ඒ වගේම අපිට ඒ තෙල් වර්ග පාවිච්චි කරන්න පුළුවන් අනෙකුත් ආහාර වර්ග සකස් කිරීම සඳහා. අ, තවත් දෙයක් තමයි අපේ ගෘහණියන් කරන අ, තෙල් ආහාරයකින් ඒ කියන්නේ අපේ පෑන් එක ඒ කියන්නේ අපි ඔම්ලට් එකක් වගේ හදාගන්න භාජනයක් රත් කරලා තෙල් ඒකට එකතු කරන එක. ඒ කියන්නේ භාජනය රත් කරනවා අවශ්‍ය ප්‍රමාණයටත් වැඩිය. එතකොට අපි ඒකට පොල් තෙල් හෝ වෙනත් තෙල් වර්ගයක් එකතු කරනකොට ඒ තෙල්වල ස්මෝක් පොයින්ට් එකට වඩා ඉහළ අගයකට රත් වෙනවා. අන්න ඒක තමා වඩාම නරකම දේ. ඒ කියන්නේ ඒ අවස්ථාවේදී තමා බොහෝ දුරට ඕනම තෙල් වර්ගයක ට්‍රාන්ස් ෆැට් එක කියන සංඝටකය හැදෙන්න පටන් ගන්න. එම නිසා අපි සැලකිලිමත් විය යුතුයි. අපි ඔම්ලට් එකක් හදා ගන්නවා නම් මොන හරි බැදුමක් හදා ගන්නවා නම් අපිට කරන්න පුළුවන් පහසුම දෙයක් තමයි භාජනය හොඳටම රත් වෙන්න කලින් අපි තෙල් එකතු කරගෙන තෙල් එකේ දුම දාන තුරු රත් කරන්නේ නැතුව ඒකට ආහාර එකතු කර ගන්නවා. එතකොට අපිට ට්‍රාන්ස් ෆැට් වලට කන්වර්ට් වෙන එක නවත්ත ගන්න පුළුවන්. අනිත් දෙයක් තමයි අපේ ගෘහණියෝ කරන දෙයක් තමයි දැන් භාජනයේ වතුර ටිකක් තිබුණොත් ඒ වතුර ටික වාෂ්ප වෙලා යනකම්ම භාජනේ රත් කරලා තමයි පොල් තෙල් ඇඩ් කරන්නේ. නමුත් අපිට පුළුවන් නම් භාජනයේ වතුර ගතිය තියෙනකොටම තියෙන වෙලාවෙම පොල් තෙල් ටිකක් හරි වෙනත් තෙල් වර්ග ඇඩ් කරගන්න එකතු කරන්න. ඒක ස්මෝක් පොයින්ට් එකට වෙනකන් රත් වෙන එක වලකිනවා. ඒකෙන් අපිට තෙල් එක ට්‍රාන්ස් ෆැට් වලට කන්වර්ට් වෙන එක යම් කිසි දුරට වළක්වා ගන්න පුළුවන්. පොල් තෙල් අපිට ආහාර වලට පමණක් නොවේ. රූපලාවන්‍ය කටයුතු වලටත් භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම ගොඩක් දෙනා පොල් තෙල් පාවිච්චි කරනවා හිස තෙල් විදියට. එම නිසා අපි ඉදිරියේදී වෙනත් වීඩියෝ මගින් ඒ හැම දෙයක් ගැනම කතා කරමු. ඒ වගේම අපි හොඳ පොල් තෙල් එකක් හඳුනාගන්නේ කොහොමද? ලංකාවේ මාකට් එකේ තියෙන පොල් තෙල් වලින් හොඳ පොල් තෙල් මොනවද? නරක පොල් තෙල් මොනවද? ඇයි මේ පොල් තෙල් නරක? ඇයි මේ පොල් තෙල් හොඳ? අපි මේ හැම දෙයක්ම ඉදිරියේදී වීඩියෝකින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම පොල් තෙල් සම්බන්ධව හෝ වෙනත් තෙල් වර්ගයක් සම්බන්ධව ඔබට ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් එකක් විදිහට අපිට ඉදිරිපත් කරන්න. අපි බලාපොරොත්තු වෙනවා එම හැම කමෙන්ට් එකකටම යහන හැම ප්‍රශ්නයකටම අපිට හැකිය අයුරින් පිළිතුරු ලබා දෙන්න.